අලුත් අවුරුද්දට ලස්සන ටයි ඩයි වලින් ටී-ෂර්ට් එකක් හදමු. සුබ දවසක් කියලා පිළිගන්නවල සියලුම දෙනාම සුඛී ක්‍රියේෂන් අපේ YouTube channel එකට. මම මధుර ජීවන්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ටී-ෂර්ට් එකක් මේ විදිහට ටයි ඇන්ඩ් ඩයි කරගන්නේ කියලා. මේක ඇත්තටම ඔයාලට අලුත් අවුරුද්දට තෑගි දෙන්නත් ඒත් එක්කම අඳින්නත් මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේකට කොහොමද මේක ඩයි මිශ්‍රණය හදාගන්නේ, ඒත් එක්කම කොහොමද මේ අපි හදන ඩයි එක ඇප්ලයි කරගන්නේ කියලා වීඩියෝ එක අපි මැදදී ඔයාලට මේ ඔක්කොම කියලා දෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර මුලින්දන් අග වෙනකම්ම බලන්න. මේ විදිහට කරපු තව ටී-ෂර්ට් එකක් හදන්නේ කොහොමද කියලා මගේ කලින් වීඩියෝ එකක් මම කරලා තියෙනවා. බැලුවේ නැති අය ඉන්නවා නම් ඒකත් බලන්න. ඒකේ පාට මික්සිං කරන්නේ කොහොමද, මෙතන පාට අපි හදාගන්නේ කොහොමද කියලා ඔයාලා හොඳින් බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ගැන හොඳ අයිඩියා එකක් ගන්න. මේකට අපි යොදාගන්නේ 100%ක්ම කොටන් රෙද්දක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒත් එක මුලින්ම මම ඔයාලට පොඩි මතක් කිරීම කිහිපයක් දෙනවා කරන්න. ඒ තමයි ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අපේ videos බලන්නේ channel එක subscribe නොකර නම් මොකද අපි දාන වීඩියෝ එකක් ඔයාලට ඉක්මනින්ම සහ ලේසියෙන්ම ගෙන්න ගන්න බැරි වේවි subscribe නොකර බලනකොට. ඒකයි අපි කියන්නේ අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. එතකොට තමයි අපි දාන මේ වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් ඔයාලා ගාවට එන්නේ notification එකක් විදිහට. ඒතර ඔයාලට පුළුවන් මේක අපේ සම්පූර්ණම බතික් වලට අදාළ වීඩියෝස් ටික මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙතනදී ඔයාලට මේක ගැට ගහ ගන්න ඔයාලට මෙතන කැමති නූල් වර්ගයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ගැට ගහ ගන්න නූල හොඳට මේක ටයිට් වෙන්න, තද වෙන්න ගැට ගහ ගන්න. නැත්තම් මේක මේ නූල් අස්සෙන් ඩයි ගිහිල්ලා අපිට හිතන විදිහට මේකේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. හරියට ටයිට් වෙ තිබ්බේ නැත්තම්. හරි මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත ෂර්ට්ස් දෙකක්. අපි දැන් මේක කොහොමද ඊගාවට මේක ඩයි ඇප්ලයි කරන්න කියලා බලමු. මේ තියෙන්නේ ඒ වගේම හදන තව එකක්. මුලින් මේක බලා ගන්න බැරි වෙච්ච අයට මෙතන තව ෂර්ට් එකක් හදනවා. ඒකත් බලන්න කොහොමද දාන්නේ කියලා. ඒත් එක්කම ඔයාලට මේ සියලුම විස්තර අපේ බතික් කලාව පොත ඔයාලටම ලබා ගන්න නැත්නම් අදම ලබා ගන්න. මේ පිළිබඳ සියලුම විස්තර ටයි ඇන්ඩ් ඩයි, Java, wet dye, reactive dye මේ සියලුම ක්‍රම ගැන මේක සවිස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. සියලුම ප්‍රමාණයන් සහ අනුපාතයන් සමග. එතකොට ඔයාලට පුළුවන් ඒ පොත මිලදී ගත්තා නම් කිසිම පාඨමාලාවකට සම්බන්ධ වෙන්නේ නැතුව ඔයාලගේ හැකියාවෙන්ම ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේ වගේ මම කරපු තව ගොඩක් වීඩියෝස් තියෙනවා අපේ channel එකේ. සුඛී ක්‍රියේෂන් කියලා YouTube එකේ search කරලා බලන්න. ඔයාලට අපි මේ වගේ කරපු තව ගොඩක් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. tie dye වලින්, ඒත් එක්කම Java වලින්, wet dye වලින් කොහොමද අපි මේවා කරගන්නේ කියලා. මගේ දැන්ට වීඩියෝස් මට මතක හැටියට වීඩියෝස් 70කට වඩා වැඩි ප්‍රමාණයක් මම දැන් කරලා තියෙනවා දැන්ට. මට මේක ඔක්කොම නොටිෆිකේෂන් විදිහට මේක උඩ පින් කරන්න බෑ. ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා වීඩියෝස් වලට ගිහිල්ලා ඒකේ තියෙන ඔයාලට අවශ්‍ය කොටස් ටික බලන්න පුළුවන් මේ බතික් වල. අපි ඔයාලට මෙතෙන්ද කියලා දීලා තියෙන්නේ රියැක්ටිව් ඩයි භාවිතයෙන් කොහොමද
මේ වගේ ටයි ඇන්ඩ් එකක් කරන්න කියලා. ඒත් එක්කම මම මීට කලින් වීඩියෝස් එකක් ගෙනල්ලා තිනවා වැඩ්ඩයි වලින් කොහොමද මේ වගේ ටයි ඇන්ඩ් එකක් කරගන්න කියලා. බලමු ඇති කට්ටිය ඒකත් බලන්න. ඒත් එක්කම මට මෙතන කියන්න අවශ්‍යයි ගොඩක් අය මට පේන විදිහට සමහර කට්ටිය ඉන්නවා රියැක්ටිව් ඩයි මෙතඩ් එකයි වැඩ්ඩයි මෙතඩ් එකයි පටලවගෙන සමහර අය ඉන්නවා වැඩ කරලා තිබිලා ඊට පස්සේ ප්‍රශ්න වලට පස්සේ කතා කරන අය. නමුත් මම ඔයාලට මේක මේ කියන්නේ ඉස්සෙල්ලා වීඩියෝස් එක හොඳට බලන්න. ඊට පස්සේ අපි මේක කියලා තියෙනවා මොනවද මේකට ගන්න කෙමිකල් වර්ග ඒ ටික පැහැදිලිව සටහන් කරගෙන ඒ ආකාරයෙන්ම මේ වැඩ පිළිවෙල කරන්න. එහෙම වුණාම ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට මේ වැඩේ හරියටම ඉතාමත් සාර්ථකව මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. මේ වගේ ටී-ෂර්ට් එකක් ඇත්තරම මෙහෙම ටයි ඇන්ඩ් එකක් කරලා සම්පූර්ණම ඉවර කරන්න ලොකු මුදලක් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ ටී-ෂර්ට් නිර්මාණය කරලා තමන්ගෙම බිස්නස් එකක් විදිහට පටන් ගන්න. මම මගේ වීඩියෝ channel එකේ මම කියලා දීලා තියෙනවා කොහොමද බිස්නස් එකක් රෙජිස්ට්‍රේෂන් කරන්නේ සහ ඊට අදාළ දේවල් මොනවද කියලා මම ඔයාලට පිළිවෙලින් ෆොටෝ සමග මම මේක දාලා තිනවා. බලපු නැති කට්ටිය සහ බිස්නස් එකක් බතික් වලින් ආරම්භ කරන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ඒකත් බලන්න. මම මේ උඩ දාලා තියන්නම් ඒකේ පින් එකක් විදිහට බලපු නැති කට්ටිය ඒකත් බලන්න. හරි, දැන් මෙන්න මේ විදිහට අපි හදාගත්ත ටී-ෂර්ට්ස් දෙක මේ විදිහට දලක් උඩ තියලා තව යටින් තනිමාරි මොකක් හරි තියාගන්න නැත්නම් උඩින් දාන කෙමිකල් ටික යටට වැක්කිරලා එහෙට මෙහෙට යන්න පුළුවන් හින්දා අපේ ටයි ඇන්ඩ් ඩයි වීඩියෝස් වල මෙන්න මේ ඩස්බින් බකට් එකක පියනක් තමයි මේකට අරන් තියෙන්නේ. මගේ channel එකේ මුලින්ම මේකම තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ ඉවත් දාන ප්ලාස්ටික් වලින් හදාගත් දෙයක් අරගෙන මේ විදිහට වෙනම ඇටවුමක් හදලා මේක දිගින් දිගටම ප්‍රයෝජනෙට ගන්න. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද මේ අපි මේ ඩයි එක හදාගන්නේ කියලා. මේක අපි යොදා ගන්න දේවල් මේක බලමු කොහොමද ගන්න කියලා. හරි, මේ දැන් තියෙන්නේ අපි ඩයි එකතු කරලා තිනවා. මේකට අපි ජලය සහ සෝඩියම් සිලිකේට් තමයි යොදාගන්නේ. අපි මෙතනදී ජලය කොටස් දෙකකට ගන්න පුළුවන්. සෝඩියම් සිලිකේට් කොටස් දෙකකට ගන්න පුළුවන්. මේ පිළිබඳ සියලුම විස්තර අපේ බතික් කලාව පොතේ තියෙනවා. කොහොමද මේක හදාගන්නේ, මේක ගන්න හරියටම ප්‍රමාණවල් මොනවද, ඊට පස්සේ මේකට බතික් මේ හදාගත්ත කෙමිකල් එක රෙද්දට ඇප්ලයි කරාට පස්සේ කොහොමද හදාගන්නේ, ඊට පස්සේ මොනවද මේකට දාන්න කෙමිකල් කියලා අපි වලට ඒ පොතේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මෙතෙන්ද අපි පාට දෙකක් තමයි හදාගන්නේ. ඒකයි මේ බකට් දෙකකට මේක අපි මේ කලවම් කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක රෙද්දට ඇප්ලයි කරනකොට මොකක් හරි මෙෂරින් කප් එකක්, එහෙම නැත්නම් සිලින්ඩරයක්, එහෙම නැත්නම් බෝතලයක් කිල් කරලා හෝ යෝගට් කප් එකක් ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහකට මේකට දාන විදියක් ඔයාලට පහසු ක්‍රමයකට මේක දාගන්න පුළුවන්. හරි, ඔයාලට දැන් ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද අපි මේ හදාගත්ත ඩයි එක අපි මේ රෙද්දට ඇප්ලයි කරන්න කියලා. හරි, මේ තියෙන්නේ අපි හදාගත්ත ඩයි එක. දැන් මේකට දාන්න යන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට මේක දාගන්න පුළුවන්. මේක දාගන්නකොට අනිවාර්යෙන් දෙපැත්තම හරවලා හොඳට දාගන්න, නැත්නම් හරියට දෙපැත්තම ෆික්ස් වෙලා හිටින්න නැති වෙයි. මෙතන දානකොට ඔයාලට එක තැනටම දාන්න කියලා හැම ප්‍රශ්නයක් නැහැ. එක තැනකට අඩුවෙන්, එක තැනකට වැඩියෙන් ඔයාලට කැමති විදිහට දාන්නත් පුළුවන්. අපි මේ දැන් දාන විදිහට මේකේ තනින් තන තමයි ඩයි එක වැඩලා තියෙන්නේ. එහෙම හිටින් තමයි අපි මේක දාන්නේ. රවුමම පේන්න නෙමෙයි මේක දාන්නේ. සමහර තැන්
හොඳට පේන්න සමහර තැන් අර නිකන් ෆේඩ් වෙලා වගේ පේන්න තමයි අපි මේක දාගන්නේ. හරි දැන් මේ ඔයාලට පේන විදිහට ඔයාලා මේ රෙද්දට ඩයි එක ඇප්ලයි කරගන්න. මෙතනදී එක කොටසක් හැර කොටසක් අපි මේක ඩයි එක දාලා තියෙන්නේ. මේක තව පාටක් ඔයාලා දැක්ක අපි කලින් හැදුවා. ඒ පාට මේ අතරට දාන හින්දා තමයි එක කොටසක් හැර කොටසක් මේක අපි මේ ඩයි දාලා තියෙන්නේ. මගේ කලින් වීඩියෝස් එකක් තියෙනවා මෙන්න මේ වගේ මේ දෙරෙද්ද නමලා ඩයි දාන වීඩියෝ එක. හරි මේ තියෙන්නේ අපි හදපු අනිත් පාට දාන විදිහ. මේක මේ විදිහට ඩයි ටික ඇප්ලයි කරලා පොලිතීන් කවර එක දාලා ඔයාලා මේක අනිවාර්යෙන් පැය 12කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් තියන්න ඕනේ. ආසන්න වශයෙන් පැය 24ක් තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තමයි මේක අපි දාගත්ත ගැට ටික ලෙහන්නේ. ඊට පස්සේ මොනවද මේකට දාන කෙමිකල් සහ ඉදිරි ක්‍රියාවලිය මොනවද කොහොමද කියලා අපේ බතික් කලාව පොතෙත් මේකේ සඳහන් කරලා තියෙනවා. මේකට අනිවාර්යයෙන්ම අවසානයේට ඇසිටික් සහ ෆික්ස් යොදා ගන්න අමතක කරන්න එපා. එහෙම යොදාගත්තාට පස්සේ තමයි මේක හරියටම සාර්ථක වෙන්නේ. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් අනිත් පැත්ත හරවලා ඩයි ටික දාන විදිය. ඔයාලට මෙතෙන්දී අවසානයේට බලා ගන්න පුළුවන් මේක අපි පොලිතීන් එකෙන් අයින් කරලා ගැට ටික ලෙහලා සෝද ගන්න විදිහ. එතෙන්දී ඊට පස්සේ මේකේ අවසාන ප්‍රතිඵලෙත් අපි මේකට දාලා තියෙනවා අවසානයේටම ඔයාලට බලා ගන්න. හරි. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. වීඩියෝ එක හදන like කරන්න. තව එක්කෙනෙක්ට බලන්න share කරන්න. ඒත් එක්කම ඔයාලගේ ගැටලු සහ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ comment section එකට note down කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපිට වෙලාව තියෙන විදිහට අපි ඔයාලගේ comment වලට අනිවාර්යෙන් උත්තර දෙනවා. ඒත් එක්කම ඔයාලට ඊගාවට මොකක්ද අවශ්‍ය වීඩියෝ එකක් කියලා අපේ comment section එකෙන් note down එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔයාලගේ ඉල්ලීම අනුව අපි කොහොම හරි අනිවාර්යෙන් වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. මොකද මේකත් අපේ WhatsApp එකට ඒ කියන්නේ මගේ WhatsApp එකට ආපු ඉල්ලීමකට අනුව කරපු එකක්. මොකද මගේ කලිනුත් මේක වීඩියෝ එකක් තිබ්බා. නමුත් ඒ ඉල්ලීම මත මම වෙනම ආයෙ මේකට වීඩියෝ එකක් කරා. ඒත් එක්කම ඔයාලා තමයි මේ බතික් කලාව පොත ලබා ගත්තේ නැත්නම් අදම ලබා ගන්න. මොකද මේකේ ඔයාලට පාඨමාලාවකට යනවට වැඩිය බොහෝ කරුණු අපි මේකේ අන්තර්ගත කරලා තියෙනවා. සියලුම බතික් ක්‍රමවලට අදාළ නැප්තෝල් හැර ඒ සියලුම ක්‍රමවලට අදාළ ප්‍රමාණයන් සහ අනුපාතයන් සමග ඒත් එක්කම මේකට මොනවද ගන්න කෙමිකල් වර්ගයේ කෙමිකල් ගන්නෙ කොහෙන්ද ඒ කඩවල කන්ටැක්ට් නම්බර් වගේ වැඩිදුර විස්තරත් මේ පොතේ සටහන් කරලා තියෙනවා. හරි මේ තියෙන්නේ අපි ඔයාලට කිව්වා වගේ පොලිතින් එකකින් ආවරණය කරලා තිබුණු අපේ ටී-ෂර්ට්ස් දෙක. දැන් මේක අරගෙන ඔයාලට පුළුවන් මෙතනදී මේ ගැට ටික ඉවත් කරගන්න. ඒත් එක්කම ඔයාලට මෙතන මතක් කිරීමක් කරනවා. මේ දේවල් කරනකොට පුළුවන් නම් hand gloves එකක් දාගන්න. මොකද නැත්තම් මේ කෙමිකල් වර්ග ශරීරයට සමහර විට අහිතකර වෙන්න පුළුවන් නිසා. මෙතන මේ තියෙන්නේ අපේ රියැක්ටිව් ඩයි මෙතඩ් එකට කරන රෙදිවලට යොදා ගන්න ඩයි බාත් එක තමයි මේ තියෙන්නේ. අපි මේකට සම්පූර්ණයෙන්ම ජල සැපයුම සහ ජලය බැහැර කිරීමේ ක්‍රමවේදයක් හරියට මේ කරුණු කරලා ලස්සනට අදා තිනවා. ඒක උඩ තියාගෙන තමයි මේ සියලු කටයුතු මේ කරන්නේ. ඒත් එක්ක මෙතනදී ඔයාලා මේ සම්පූර්ණ ක්‍රියාවලියෙන් පස්සේ ඒ කියන්නේ මේ ගැට ටික ඉවත් කරලා හොඳට රෙද සෝදලා මේ සම්පූර්ණ ක්‍රියාවලියෙන් පස්සේ
මෙතෙන්දී ඇසිටික් සහ පික්ස යොදා ගන්න අමතක කරන්න එපා. මොකද එහෙම යොදාගත්තේ නැත්නම් අපේ මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නැහැ. පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. ඒ හින්දායි ඔයාලට මේ මතක් කිරීම කරන්නේ නැවත වරක් මේ විදිහට කරන්න කියලා. හරි, මම ඔයාලට කලින් මතක් කරා වගේ තාම channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ එක නම් like කරන්න, තව එකකට බලන්න, share කරන්න. අපි මේකේ අවසාන ප්‍රතිඵලයේ ඔයාලට ඉස්සරහට දාන්න. ඒත් එක්කම ඔයාලට මෙතනදී ගැටලු සහ අදහස් තියෙනවා අපේ comment section එකට යොමු කරන්න. හොඳයි, මම මధుර ජීවන් ඔයාලගේම සුඛී ක්‍රියේෂන් YouTube channel එකෙන්